වීවගාව කෙරෙහි දීර්ඝ කාලයක් අවධානය යොමු කරමින් වීගොවියා ආරක්ෂා කර ගැනීමට නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කර තිබුණද අනෙකුත් භෝග පිළිබඳ නිශ්චිත වැඩපිළිවෙලක් රට තුළ මෙතෙක් සකස් කර නොමැති බව අමාත්‍ය ලාල්කාන්ත මහතා මෙහිදී පෙන්වා දුන්නා. අමාත්‍යවරයා කියා සිටියේ වීගොවීන් ඇතුළු සියලු ගොවීන් ආරක්ෂා කර ගනිමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම වත්මන් රජයේ අරමුණු බවයි. සහල් ආනයනය සීමා කිරීම අරමුණු කර ගනිමින් විනිෂ්පාදනය තවදුරටත් ඉහළ නැංවීම සහ වී මිලදී ගැනීමේ මිල ක්‍රමවේදය විධිමත් කිරීම පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණා. නිෂ්පාදන පිරිවැය අවම කරමින් සහ ගොවියා ආරක්ෂා කර ගනිමින් පාරිභෝගික ජනතාවට ගුණාත්මක තත්ත්වයෙන් යුත් සහල් සහන මිලට ලබා දීම අවධානයට යොමු වූ විශේෂ කරුණක්. ගොවියාට අසාධාරණයක් නොවන පරිදි වී සඳහා ස්ථාවර මිලක් නියම කිරීමට රජය තීරණය කර ඇති බවද සාකච්ඡාවේදී ප්‍රකාශ කෙරුණා. තමන් මුහුණ දී සිටින ගැටලු විසඳීම සඳහා පළමු වරට රජයක් ලෙස නිශ්චිත වැඩපිළිවෙලක් සහිතව මැදිහත් වීම පිළිබඳව සාකච්ඡාවට එක් වූ ගොවි නියෝජිතයින් මෙහිදී රජයට සිය ස්තුතිය පළ කළා. නාමල් කරුණාරත්න, ටී.බී. සරත් යන නියෝජ්‍ය අමාත්‍යවරුන්ද මේ අවස්ථාවට එක්ව සිටියා.